Hi ළමයි. බර අඩු කරගන්නත් ඕනේ. හැබැයි PCOS නිසා කරදර වෙන මගේ කෙල ටිකට තමයි අද රෙසිපි එක. ඉතින් බර අඩු කරගන්න ඕනම කෙනෙක් මේකට කැමති වෙයි කියලා මං හිතනවා. පෑන් එක හීට් වෙන තියලා මේ විදිහට පිරිසිදු බෝතල් වලින් තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන මම ඒකට මේ විදිහට එකතු කරගන්නවා. උළු හාල් චුට්ටකුයි සුදුරු චුට්ටකුයි ඒක මේ විදිහට පෑන් එකේ තෙල් එකත් එක්ක චුට්ටක් ෆ්‍රයි වෙන්න දෙන්න. තප්පර 30ක් වගේ හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා තලාගත්ත සුදු ලුණු බික් 3ක් හරි 4ක් හරි ඔයා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. අඩු කරලා හරි වැඩි කරලා හරි. ඒ ටික හොඳ සුවඳක් එද්දී මම මෙන්න මේ විදිහට බීලුණු ගෙඩියක්ම අරගෙන මේ විදිහට හීනියට කපාගෙන එකතු කරගෙන මේක පොඩ්ඩක් කැරමලයිස් වෙන්න දෙනවා. ඒ අතරතුරේ මම තඹගත්ත බිත්තර 3ක් මෙන්න මේ විදිහට කපා ගන්නවා. බිත්තර කියලා කියන්නේ PCOS වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රෝටීන් සෝස් එකක්. ඉතින් මේක කෑවම ගොඩක් වෙලා යනකම් බඩගිනින්නේ නැති නිසා හොඳ පිරුණු ගතියක් අපේ ශරීරයට ලැබෙන නිසා ගොඩක් ක්‍රේවිංස් පාලනය කරගන්න ආල්තු උදව් වෙනවා. ඒ වගේම ගොඩාක් නියුට්‍රිෂස් තියෙන විටමින්ස් තියෙන ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා මේක ගොඩක් හොඳයි අපේ PCOS ළමයින්ට. ඊට පස්සේ කැරමලයිස් වෙච්ච ලුණු ටිකට මම මිරිස් කරලක් එකතු කරගන්නවා. ඒ වගේම රම්පේ කරපිංචු ටිකක් එකතු කරගෙන චුට්ටක් ආයෙත් බැඳෙන්න දෙනවා. අතරතුරේ මම මෙතනට තල ඇඩ ස්වල්පයක් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නැහැ. ඊට පස්සේ හිමාලයන් පිං කුණු ටිකක්, ගාම්බිරිස් කුඩු ටිකක්, කැලමිරිස් ටිකක් රස අණු එකතු කරගෙන කහකුඩු චුට්ටකුත් මේ විදිහට එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ මික්ස් කරගත්තට පස්සේ දැන් අපි කපාගත්ත බිත්තර ටික මේ විදිහට එකතු කරගන්නවා. මේක ටිකක් මේ විදිහට පෑන් එකට එකතු කරගෙන කලවම් කරලා පොඩක් වෙලා ෆ්‍රයි වෙන්න දෙන්න ඕන මේ මික්ස්චර් එකත් එක්ක. එතකොට තමයි අර ඔක්කොම කැරමලයිස් වෙච්ච ස්පයිසස් වල ඒ ඔක්කොම ෆ්ලේවර් එක මේ තඹගත්ත බිත්තර වලට එකතු වෙන්නේ. ඉතින් මේක හරිම රස ඩිෂ් එකක්. ඒ වගේම ගොඩක් වෙලා යන්නෙත් නෑ. හදාගන්න හරිම ලේසි. ඔන්න ඊට පස්සේ මම කුරුඳු කුඩු චුට්ටකුත් මේ විදිහට උඩින් එකතු කරලා මේක ආයෙත් හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන මේක විනාඩි 3ක් 4ක් යද්දි මෙන්න මේ විදිහට හොඳට ඒ ෆ්ලේවර් එක අපේ තඹ බිත්තර වලට එකතු වෙලා හරිම හොඳ සුවඳක් එක්ක රසම රස එක් ඩිෂ් එකක් හම්බ වෙනවා. ඉතින් මම බත් කන්න නැද්ද කියලා අහපු ළමයින්ටත් එක්ක තමයි මේ වීඩියෝ එක. මම බත් ග්‍රෑම් 100ක් මෙතන එකතු කරගන්නවා. ඒකට මම එකතු කරගන්නවා මම හදාගත්ත බිත්තර මිශ්‍රණය. මේ බිත්තර ඩිෂ් එක හරියම රසයි ළමයි. ඉතින් බත් කන දවසට මම කොහොමත් ලොකු ප්‍රෝටීන් සෝස් එකක් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවම තමයි. එතකොට තමයි මගේ බඩ පිරෙන්නේ. මම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තලාට චුට්ටක් ආයෙ උඩින් යහගන්නවා. ඉතින් මගේ PCOS ළමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ බිත්තර ඩිෂ් එක try කරලා බලන්න. හැමදාම එකම විදිහට බිත්තර කාලා එපා වෙලා නම් මේක හරියම රස බිත්තර ඩිෂ් එකක්. ඉතින් මම බත් එක්ක බිත්තර ඒ වගේම පරිප්පු, චිකන් සහ ගොටකොළ සම්බෝල එකතු කරගන්නවා. ඒ වගේම මේ එලිෆන්ට් හවුස් එකේ EGB එකේ එන sugar free EGB එකක් මම දන්නවා මේක එච්චර හොඳ දේවල් නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් එකතු කරගෙන ඔයාගේ ඩයට් එක එන්ජොයි කරන ගමන් ඔයාගේ අඩු කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ රසම රස බිත්තර ඩිෂ් එක try කරලා බලන්න. දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙනතරලා හැමෝටම සුබ දවසක්. බයි බයි.